ඔලිම්පියාඩ් 11 මේක බලන්න 7 එකේ ඍණ x වෙනි බලය. ගුණ කිරීම 4 1 ඍණ x වෙනි බලය. සමානයිලු 1 යට 28. එතකොට x ට කවුද දෙන්නේ කියලා යහ. මේකේ මේ මෙහෙම එකක් මම ලියා ගන්නවා ඉස්සලා. මේ මෙහෙම අපි දන්නවනේ. අපි දන්නවා මෙහෙම එකක්. 5 4 වෙනි බලය බෙදීම 5 ඔය කියන දෙවෙනි බලය කියලා. එතකොට අපි දන්නවා මේක මෙහෙම ලියුවේ. 5 4 අඩු කිරීම 2. 5 දෙවෙනි බලය. ඒක හදලා බලන්න හරි ඕන. මේක අපි දන්නා දර්ශක නීතියක්. එහෙමනම් මේක අපි දැම්ම මෙහෙම එකක් ගන්න. 5 6 වෙනි බලය කියලා ගන්න. එතකොට එන්නේ මෙහෙම එකක්. නේද? මේක නටනවා මෙයා ලොකුයි. විශාල. එමුනම් මේක අපිට ලියුවේ හැගෙන මෙහෙම. 5 4 වෙනි බලය බෙදීම 5 6 වෙනි බලය. ඒක බෙදලා ගත්තා. මේ භාගයක් එන්නේ. මෙතන තියෙන්නේ තේ සීන් එක. මේ දර්ශක නීතියෙන් තමයි හදන්නේ. ඒතර කැලේ දෙකක් හිතන්න තියෙනවා. එකක් මේක. මේක ලිව්වේ හැකි 7 පළවෙනි බලය බෙදීම 7 x වෙනි බලය. මේවා තමයි මෙහෙම ඇවිත්. ගුණ කිරීම 4 පළවෙනි බලය බෙදීම 4 x වෙනි බලය. මේ දෙවෙනියට හිතන්න තියෙන එක 28 කියලා. කියන්නේ 4ක් 4 රටක් ගාලා වේනවා. 4ක් 4 28යි. එහෙනම් මේ කොටස මම උඩට අරන් ගිහලා ගන්න හදන්න. මම මේක අයින් කරනවා. 7 පළවෙනි බලය බෙදීම 7x ගුණ කිරීම 4 පළවෙනි බලය 4x සමානයි 1යට 4ක් 4. දැන් මේක මොකක්ද? දැන් මම මේක ලියා ගන්නවා මෙහෙම. මේ දෙන්න ගුණ කිරීම. විදිහට එකට ලිව්වා. 7 පළවෙනි බලය 4 වෙනි පළවෙනි බලය. දැන් දෙන්න අමතක කරමු පළවෙනි බලය. මේක 7x වෙනි බලය 4x වෙනි බලය සමානයි 1යට 4ක් 4. දැන් හරස් කුලිය දාමු. මෙතන ඊයට හදන්න දෙයක් නැහැ. හරස් කුලිය දාමු. එතකොට මේක නම් එකෙන් වැඩි වෙද්දී යාමයි ඉන්නේ. 7x වෙනි බලය 4x වෙනි බලය. මේක බලන්න 7 දෙපාරක් ගුණ වෙනවා. මම කෙලිම 7 දෙවෙනි බලය කියලා ලියනවා. 4 දෙපාරක් ගුණ වෙනවා. 4 දෙවෙනි බලය. 4ක 49 එහෙම කරන්න එපා. ලාභ හදන්න වෙනවා. දැන් 7 දෙවෙනි බලය 4 දෙවෙනි බලය. එන ඉතින් මුකුත් නැහැ. මේ දෙන්නම මෙතෙන්ට සමානයි. x සමානයි 2යි. වෙන තරම් අමාරු නෑ බොහොම සරලයි. මේක හිතන්න තිබ්බේ කෑලි දෙකයි. මෙතන බෙදීමක් විතර දර්ශක නීතිය හිතන්න තිබ්බා 28 කියන්නේ 4ක් 4 කියලා. හිතන්න තිබ්බා.